සියලු දෙනාම තුන්වතාවක් සාදුනාද පවත්වන්නට. නැවත වතාවක් සාදු කියන්නට. නැවත වතාවක් සාදු සමාධියෙන් ගායා සිරස ලිහා බව බැමි පමානෝවේ දැවෙන සසර ගමන කළ නිමි අමානිවන පාසක් කෙරෝ මගේ නමාසිරස නමාසිරස නිසිවාදිනෙමි ඔය විදිහටම තුමතාවක් නමස්කාරය කියමු පංචශීලයේ සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Brahmati mata pitero pumbachariyati vuncere ahuriyaca puntanam pajaya anu kampekati lovemeru maha bambuddha බලාපොරොත්තු වෙන්නේ තථාගතෝ ශ්‍රී සද්ධර්ම දේශනාවේ යම් දේශනාවක් වචනයක් කවියෙන් අහලා ජීවිතයට යම් දෙයක් එකතු කරගන්න. පින්වතුනි සම්පදානං ධම්මදානං ජිනාති සීල දානයන් ආදරන ධර්ම දානය ශ්‍රේෂ්ඨ වෙන බව අපේ තථාගත ලෝතුරු බුදුරජාණන් වහන්සේ අපිට රැකගෙන දුන්නා. පින්වතුනි තථාගත ධර්ම තුළින් අපිට අපේ ජීවිතයට ගන්න තියෙන ආදර්ශ සහ ජීවිතය යථාර්ථය අවබෝධ කරගන්න අපිට මනරින් පහදලා දුන්න දේශනාව තථාගතෝ ශ්‍රී සද්ධර්ම දේශනාවයි. අද කවියෙන් නමුත් ඔබට පැහැදිලි කරන්නම් ජීවිතේ යථාර්ථය පිළිබඳව මේ ලෝකේ උපන් නෝපන් සියලු සත්‍යයන් කවදාක හරි දවසක ජීවිතේ මරණය කියන ධර්මතාවයේ නැසී වෙනසී යනවා කියලා තථාගත ධර්ම තුළින් අපිට මනරින් පැහැදිලි කරලා දුන්නා.
අද මේ පින්කම සිද්ධ කරන්නේ හබරකට පදිංචිව කටයුතු කරන පතිරණ මහත්මයාණන් සහ ස්වර්ණමාලි මහත්මිය ඇතුළු කේසර ආදරණීය පුතණුවන් කියන මේ පවුලේ පින්වත් හැමදෙනාම එකතු වෙලා අද මේ ලස්සන පින්කම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අරමුණු කරගන්නේ මීට වසර 37කට පෙර මිය පරලොව යන්නට යෙදුන ඊජී ධර්මපාල ආදරණීය පියතුමාණන්ට පින්පෙත් අනුමෝදන් කරන්ට මීට වසර 14කට පෙර භාවයට පත්වන්නට යෙදුන සුමනාවතී ආදරණීය මෑණියන්ට පින්පෙත් අනුමෝදන් කරන්ට එවැගේම වසර 18කට පෙර භාවයට පත්වන්නට යෙදුන ඒ සුරබේරිය ආදරණීය පියතුමාණන්ට පින්පෙත් අනුමෝදන් කරන්ට ඊට වසර 27කට පෙර අභාවයට පත්වන්නට යෙදුන ඒ ගුණවතී ආදරණීය මෑණියන් ඇතුළු වර්ග පරම්පරාගතව නියගිය සියලුම ඥාතික මිත්‍ර හැමදෙනාටම පින්පෙත් අනුමෝදන් කරන්නයි අද මේ පින්කම මේ විදිහට සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. එනිසා කාල වේලාව ටිකින් ටික ගත වෙලා යනවා. ඉතින් ඒ නිසා කාල ගුණය මොන විදිහට තිබුණා අද හැමෝම ලස්සනට මේ දේශනාවට ඇවිදී වඩහන්න වාඩි වෙලා ඉන්නවා. ඒ නිසා අද මම පැහැදිලි කරගන්න දේශනාවට බලාපොරොත්තු වෙන්නේ පින්වතුනි මේ ලෝකෙ ඉපදෙච්ච හැම දෙයක්ම කවදාකහරි ජීවිතේ නැති වෙලා යනවා. මේ ලෝකෙ අපි පාවිච්චි කරන වචන තුනක් තියෙනවා. ස්ථිර ස්ථාවර නිත්‍ය කියලා වචන තුනක් අපි භාවිතා කරනවා. හැබැයි විමර්ශන නුවණින් අපි කල්පනා කරලා බැලුවොත් අපිට වැටහෙනවා තේරෙනවා මේ ලෝකේ නිත්‍ය ස්ථිර ස්ථාවර කියලා දෙයක් මේ ලෝකේ නැහැ කියලා. අර ලස්සන සින්දුවකුත් තියෙනවානේ සදාකාලික නොවු ලෝකේ සදාකාලික ප්‍රේමය. ලෝකී ආදරයෙන් සෙනෙහසින් වැඩිච්ච හැම දෙයක්ම අපිව දාලා යනවා නම් මොකක්ද බුදුහාමුදුරුවෝ අපිට පැහැදිලි කරේ මේ විප්‍රයෝගෝ දුක්ඛෝ ප්‍රියංගේ දෙන්නේ දුක අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ අප්‍රිය පුද්ගලයන්ගේ එකතු වෙන එක අපිට දුකක්. ලෝකය සදාකාලික නැත්නම් අපි ආදරය කරන අය සදාකාලික නැත්නම් අපි සදාකාලික නැත්නම් එතන ඊට මොනවද? ඒ නිසා ලෝකය සදාකාලික නැතිනම් ජීවිතේ හැම දෙයක්ම අපිට නැති වෙන එක සාමාන්‍ය දෙයක්. අපි ළඟ ඉන්න කෙනෙක් අපිට දහලා යනකොට අපිට හිමි වෙනකොට අපිට ඒක වේදනාවක්. අද මේ පින්කම කරන්නේ ආදරණීය මෞර්යමෝග්‍යගේ නම් කුසී කරලා. පින්වතුනි ලස්සන පණිවරේ ශ්ලෝකයක් කියනවා වනං තේ බව වෘක්ෂානි පුෂ්ප චන්දන දුර්ලභං තේ ලෝකේ මනුෂ්‍යස්ය සත්පුරුෂා අති දුර්ලභං. වනං තේ බව වෘක්ෂානි කියන්නේ මොනවද තියෙන්නේ? ඕනතරම් ගස් තියෙනවා. හැබැයි එක ගහක් තියෙනවා ඒ ගහ දුර්ලභයි. පුෂ්ප චන්දන දුර්ලභං සමුද්දස් දුර්ලභයි. තේ ලෝකයේ මනුෂ්‍යස්ය මේ ලෝකයේ මිනිස්සු ඕනතරම් ඉන්නවා. හැබැයි එක මනුස්සයෙක් අඩුයි. ඒ කවුද? පින්වතුනි සත්පුරුෂා අති දුර්ලභ. සත්පුරුෂ මිනිස්සු මේ ලෝකේ හරි අඩුයි. ඒ නිසා අද හැමෝටම කවියෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ජීවිතේ අනිත්‍යතාවය ගැන පැහැදිලි කරගත්තු ලස්සන කතාවක්. හැබැයි මේ කතාව සිද්ධ වෙන්නේ ඉන්දියාවේදී. අද මේ ලස්සන නිවසේදගෙන හබරකඩ මේ ගෙදර පදිංචි වෙලා අද හැමෝම ගෙදර ඉද්දි අසල්වාසී හැමෝටම එන්න කියලා අද බණ ටික අහන්න මේ ගෙදරට එකතු වෙලා ඉන්නකොට මම පැයකට හමාරකට හැමෝම එක්කගෙන යනවා ඉන්දියාවට. ඉන්දියාවේදී තමයි අද මේ කතාව හැමෝම දකින්නේ. ඊට වසර 2600කට කලින් සම්බුද්ධ ශාසනය තුළ සිද්ධ වෙච්ච කතාවක්. මේකෙන් කියවෙන්නේ ජීවිතයේ අස්තිර භාවය සහ අනිත්‍යතාවය ගැන පැහැදිලි කරන දෙයක්. මොකද අපි ජීවිතේ කවදා හරි දාලා යන්න වෙනවා. එහෙනම් අපි අහමු මේ කතාව දරුවන් ගැන සිහි කරලා මේ විදිහට. මිල් තෙර සෝ
නිලුමක් සේපිපුන නිල්මණිකක් වගේ ආලෝකය දිවන සිල්ගුණ මහිමයෙන් කිලෝවම පාපුරුවන මුල් කොට බුදු පියාණම දිමු අද බැතින ලෝතර සුවය පින්වා බව සාසර තිරුයි සියලු සත අට දම් රස දාර ගෞදුර ගේවා දේසෝදාරමය ගියේ පැතිර කවුරුත් දේවනු නාම දිමු සාදහම් පාපුර සිත්වල රැඳේ පොන්ද ගුණ දම් තේරුණ පැත්තම සුවඳ වේවා කවි බණ ඇසුන ඉත්තක මල් වාගේ බුදු හිමි ළඟ රැඳුන උත්තම සංඝ රත්නය තේව නොව වඳින පින්වතුනි එදා තථාගත බුදුහාමුදුරුවන්ගේ දවස සිද්ධාර්ථ කුමාර අවදීදී කවුද පියතුමා වුනේ? සුද්ධෝදන රජතුමා. පින්වතුනි සුද්ධෝදන රජුරවන්ට හිටිය අමිතෝදන කියලා මල්ලි කෙනෙක්. මොකක්ද නම? අමිතෝදන. අමිතෝදනට හිටිය ආනන්ද කියලා පුතෙක්. දැන් ඔය ධර්මයේ සඳහන් වෙනවා එකම දවසේ එකම විදිහට ඉපදෙච්ච කීප දෙනෙක් ගැන. සිද්ධාර්ථ කුමාරයා, යශෝදරා, ආනන්ද කුමාරයා, කන්තකස්සය, ජයශ්‍රී මා බෝධිය මේ විදිහට කාරණාවන් කීපයක් තියෙනවා. පින්වතුනි මේ ආනන්ද කුමාරයා සංසාරේ මහා පෙරපින් තිබුණා. ඒ තිබිච්ච පෙරපින් නිසාම අර පිනේ බලපෑම නිසා බුදුහාමුදුරුවෝ ළඟ පැවිදි වුණා. මරණ වෙන්නත් පින තියෙන්න ඕන. ඒ ගැන මම අන්තිමට පැහැදිලි කරන්න. පින්වතුනි මහණ වෙන බුදුහාමුදුරුවන්ට හැමදාම උපස්ථාන කළා. ආනන්ද හාමුදුරුවෝ කියන්නේ කවුද? කවුද? ධර්ම භාණ්ඩාගාරික හාමුදුරුවෝ විතරක්ද? බුදුහාමුදුරුවෝ ළඟ ඉඳමින් බුදුහාමුදුරුවන්ට උපස්ථාන කළ අග්‍ර උපස්ථායක හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ. පින්වතුනි ආනන්ද හාමුදුරුවෝ පාන්දර 4ට නැගිටිනවා. උදේ පාන්දර 4ට නැගිටලා ලස්සන ලොකු මිදුලක් තියෙනවා. හිතන්න නිකන් හිතින් නොවලා තනකොළ පිට්ටනියක් වගේ තියෙන ලොකු මිදුලක් මැද ලස්සන පුංචි කුටියක් තිබුණා. ඒ කුටිය වටේට පුංචි සුදු මැද මිදුලක් තිබුණා. වටේට දිවිච්ච මිදුලක් තිබුණා. ඒකේ තනිකරම තිබුණේ ලස්සනට තියෙච්ච සුදු වැල්ලක්.
ආනන්ද හාමුදුරුවෝ හැමදාම උදේ 4ට නැගිටලා අර සුදු මිදුල හැමදාම රටා තියලා ලස්සනට අතුගානවා. ඒ මිදුල අතුගාලා බුදුහාමුදුරුවන්ට මොහොන සෝදාන්ට පෑන් ටික උන්වහන්සේගේ දොරකඩ ළඟ තියලා දෙහැටි දළු තියලා උන්වහන්සේ නාලා පිරිසිදු වෙලා උදේ 6 වෙනකොට පින්න පාතේ වඩිනවා. ඒක තමයි ආනන්ද හාමුදුරුවෝගේ දිනචර්යාව මේ. සුන්දුදන රාජෝගේ දාම්බදිව් තාල වේසේන අමිතෝදන කීයන සෝයුරි කෝගේ වාටින පින්බර ආනන්ද කියන පුත්රුවන රජ සම්පත් අතර බුදු හිමිලඟ පැවිද මම ඉපදුන දිනේ මයි ඔබ උපදින්නේ කිම සොයුරානෙනි ඔබ මෙහි රැඳෙන්නේ සෑම දේ ඉවත දාසසුනට බැඳෙන්නේ නිම කර සියලු දේ කාවත දරන්නේ පිටතොනි ඒ විදිහට මහාන වෙලා සියලු වැඩ කටයුතු ඉවර කරන ආනන්ද හාමුදුරුවෝ උදේ 6 වෙනකොට පිටපාත යනවා. අද මේ කවියෙන් පැහැදිලි කරන්නේ ආනන්ද හාමුදුරුවන්ට වෙච්ච අකරතැබ්බයක් පිළිබඳව. හැබැයි මේ කතාවෙන් ඔබට පැහැදිලි කරනවා ජීවිතයේ අස්ථීර භාවය සහ අනිත්‍යතාවය පිළිබඳව. සහ බුදුගුණයේ තියෙන සත්‍යතාවය ඔබට පැහැදිලි කරනවා. පින්වතුනි ආනන්ද හාමුදුරුවෝ හැමදාම උදේට නැගිටලා මේ වැඩ ඔක්කොම කරලා පින්ඩපාතේ වඩින්න තියෙන සැඩොල් ගම්මානයක් මැද්දේ. දැන් කවුද සැඩොල් කියලා කියන්නේ? අහලා දෙනවා. ඔය ඉන්දියාවේ තිබුණ හරි වෙනස් කුල ක්‍රමයක්. ඔක ලංකාවේ තියෙන. පින්වතුනි ඉන්දියාවේ තිබුණා බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කියලා කුල ක්‍රම හතරක්. කවුද මේක හැදුවේ? බමුණෝ. ඉහළම කුලේ කවුද? බමුණෝ බ්‍රාහ්මණ. එතකොට මේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කියන කුල ක්‍රම හතරට යටින්ම තිබුණ කුලයක් තමයි සැඩොල් කියලා කියන්නේ. පින්වතුනි ඉහළ කුලේ කෙනෙක් පාර කැවිදන් වෙනවා අතර මැගින් සැඩොල් කුලේ කෙනෙක් හම්බ වුණොත් යන්න යන ගමන ආපස්සට හැරිලා ගෙදරට ගිහිල්ලා මුහුණ සෝද ගන්නවලු. පාර ගෙනවා දැක්කොත් පාරෙන් පැත්තකට බහැලා ඉඳ දෙන්න ඕනලු. බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කියන කුලේ කෙනෙක් ආවොත් පාර ඉඳ දෙන්න ඕනේ ඇවිදගෙන යන්න. ඒ වගේ මහා වෙනස් කුලයේ විදියක් තිබුණා. කිසිම වෙලාවක ඉහළ කුලේ කෙනෙක්ගේ මුහුණ බලන්න තහනම් කරලා තිබ්බා. බලන්න විදියක් නැහැ. දැන් ඕක අදටත් ලංකාවේ තිබ්බනම් කොහොමද? බුදුහාමුදුරුවෝ මේ හැමදේම නැති කරලා දැම්මා. පින්වතුනි ලෝකයේ ඉපදෙච්ච බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ කොහොමද? නචජ්ජා වසලෝ හෝති කම්මනා හෝති රාත්මනෝ. මනුස්සේ කරන ක්‍රියාවෙන් උසස් වෙන්නත් පුළුවන් කරන ක්‍රියාවලව පහත් වෙන්නත් පුළුවන්. නැත්නම් කොහොම කවුද? මිනිස්සු. බුදුදහමෙන් අපිට සමානත්වතාවය පුරුදු කරනවා.
මොනවද අපිට සතර සංග්‍රහ වස්තු වලින් අපිට පැහැදිලි කරන්නේ? දානය, ප්‍රේවචනීය අර්ථචර්යාව, සමානාත්මතාවය, ලෝකේ හැමෝටම සමානාත්මතාවය හැම දෙයක්ම පරිත්‍යාග කරපු එකම දහම බුදුදහම. බුදුහාමුදුරුවෝ අපිට ඒක පැහැදිලි කළේ. පින්වතුනි, මේ සැඩොල් පොලේ කියන්නේ දැන් කොහොම මෙව්වට කවුද කියලා දන්නේ නැහැ. දැන් මේ ගොඩාක් තැන්වල ගම බිමන් ට්‍රිප් එහෙම යනවනේ. ට්‍රිප් යනකොට අනුරාධපුර පැත්තේමත් යනකොට පොළොන්නරුව පැත්තේ යනකොට සාරියකට ලොකු පොට්ටනියක් බැඳගත්ත අතේ කෙවිතකුත් තියාගත්ත බුලත් පිටකුත් පදමට කාලා අපි ළඟට ඇවිල්ලා අහනවා මහත්තයා සාත්තරයක් එහෙම කියනවද? සල්ලි එපා මහත්තයා සාත්තරයක් කියන්න. ඇස්වහක් කඩාවක් නෑ. හම්බෙලා නැද්ද? හම්බෙලා තියෙනවා. ඒ තමයි සැඩොල් කුලේ කියලා සඳහන් කළේ. ඒ වගේ ඉන්දියාවේ හිටියා සංක්‍රමණය වෙච්ච පිරිසක් වෙලා. ඉතින් පින්වතුනි ආනන්ද හාමුදුරුවන්ට යන්න තිබුණේ මේ සැඩොල් ගම්මානයක් නැත්තේ පින්නපාතේ. ඒ සැඩොල් ගම්මානයේ මැද තිබුණ ලස්සන ලොකු ලිඳක් වතුර පිරීලා යනවා. ඉතින් දවසක් ආනන්ද හාමුදුරුවෝ උදේම වැඩ ටිකක් ඉවර කරලා පින්නපාතේනකොට අර ලිඳගාපල් ලස්සන පංච කල්යාණයෙන් පිරුණු ලස්සන රූපයක් තියලා ගෙනන ළමේ අර ලිඳනක වතුර අරගෙන යන්න ඇවිල්ලා හිටියා. මේ කතාව කියවද්දි මම හිතුවා හොඳ වෙලාවට ඒ කාලේ Facebook TikTok එහෙම තිබ්බේ නැද්ද කියලා. මම පැහැදිලි කරන්නම් ඇයි කියලා පස්සේ තේරෙයි. ඒ වගේම තමයි YouTube කාර්යය පිටි නැත්තේ හොඳ වෙලාවට. පින්වතුනි දැන් ආනන්ද හාමුදුරුවෝ පිණ්ඩපාත යනකොට ඇයව මගදී මොන හෙව්වා. ඇය නමින් ප්‍රകൃති. ඒ ප්‍රകൃති කියන්නේ රත්තරණින් කරපු රූපයක් වගේ ලස්සනයි. මේ ගමෙන් තිබ්බා. ඉන්න නැති සමහර විටනේ. පින්වතුනි රණින් කරපු රූපයක් වගේ ලස්සනයි. පංච කල්යාණයෙන් පිරිච්ච රූපේ මුළු ධර්මාණය පුරාම වේදිලා ගියා. හැබැයි කුලයි පින්වතුනි ඇගේ අම්මගේ නම තමයි සරසි. සරසිගේ දුව තමයි ප්‍රകൃති. ප්‍රകൃතිගේ අම්මා තමයි සරසි. කවුද අම්මා? අම්මා සරසි දුව ප්‍රകൃති. සරසි නම් ඇති කාන්තාවකි සැඩොල් ගම තුල වෙසෙන්නේ ආවැසි විටදී සෑම දිනාටම ගුරුකම්ය ඇය කරන්නේ නිවැසි ආදර දිය නිරුමත් දේවගණක් මෙන් පෙනෙන්නේ දිලිසි ඇගේ රන් රෝව ප්‍රකෘති නාම ලබන්නේ හිඳිගටි සොඳුරු මුහුණයි නීල නෙත් සැර විහිදනා සිංසොසිනිදු සලු කොටින් ඒ පිරුණු ලැම වාසමින් මනා යන්තමකට සිනාපල කොට නිතඹ සලමින් යන තැනා කාන්දම වැනි සොඳුරු යුවතිය දකින අය කුල් මත් මුනා පින්වතුනි ඒ ලස්සන
ලස්සන රූපේ අර ලිඳ ළඟට පැන් ගන්නට ඇවිල්ලා ඉන්නකොට ආනන්ද හාමුදුරුවෝ පාත්‍රෙත් අරගෙන ලිඳ ළඟට ඇවිල්ලා. ආනන්ද හාමුදුරුවෝ කිසිම මාර්ග ඵලයකටපත් වෙලාවක් හිටියේ නැහැ. සාමාන්‍ය පුතර්ජන භික්ෂුන් වහන්සේ නමක්. පින්වතුනි උන්වහන්සේ පාත්‍රයක් අරගෙන ලිඳ ළඟට ගිහින් කියනවා නැගණියනි පුළුවන් නම් මට පැන් ටිකක් දෙන්න මට බොහොම පිපාසයි. පින්වතුනි එහෙම කියනකොට ආනන්ද හාමුදුරුවන්ට ඇය කියනවා බිම බලාගෙන ඇයි ඕන බලන්න තහනම්. ආනන්ද හාමුදුරුවන්ට කියනවා ඔබට මම පැන් දුන්නොත් අද හවස වෙනකොට මගේ ගෙවල් කිලිමත් කරાવી. ඔබට පැන් දුන්නොත් අද හවස වෙනකොට මට අම්මට කසපාරවල් ගන්න වේවි. ඒ නිසා මට ඔබට පැන් දෙන්න විදිහක් නැහැ. පින්වතුනි ආනන්ද හාමුදුරුවෝ කියනවා නැගණියනි මට බොහෝම පිපාසයි. පුළුවන් නම් මට පැන් ටිකක් දෙන්න කොණ්ඩ. ඒක ඔබට ගොඩාක් පිං සිද්ධ වෙයි. ඒ වෙලාවේ අය කියනවා මෙන්න මේ විදිහට. පින්වත් හිමි සාදුනි මාට වෙන්න සමා දුන්නොත් වතුර ලොකු වරදක් කළා තමා මන්දිරවලින් වනසයි අප සෑමද මරා පැන්දීමට නොහැකි චණ්ඩා ලියකි මෙමා මොකද්ද කියන්නේ ඔබට මට පැන් දෙන්න විදිහක් නැහැ. පින්වතුනි ආනන්ද හාමුදුරුවෝ නැවතත් කියනවා පුළුවන් නම් මට පැන් ටිකක් දෙන්න. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ගේ ඉල්ලීම හින්දාම ඇයි කල්පනා කරනවා එහෙනම් මම පැන් ටිකක් දෙන්නම් කියලා. ආනන්ද හාමුදුරුවන්ගේ පාත්‍රයට ඇගේ කලින් පැන් වක් කරනකොට ඇයට ඉබේටම ආනන්ද හාමුදුරුවන්ගේ මුණ වැරුණා. පින්වතුනි ආනන්ද හාමුදුරුවන්ට තිබුණා ඇයට නොදෙවිලි රූපයක්. ඊට වඩා ලස්සනයි ආනන්ද හාමුදුරුවෝ. ඇය බිම බලාගෙන ආපහු කල්පනා කරනවා මෙවන් ලස්සන තරුණේ මම කොහෙවත් දැකලා නැහැ. හිතක් හදාගත්තා මොකක්ද? මං මොහොත් එක්ක විවාහ වෙන්න ඕන කියලා. අපිට ජීවිතයේ අනිත්‍යතාවය සහ යථා ස්වභාවය පැහැදිලි කරන මේ කතාව බුදුහාමුදුරුවන්ගේ දවස සිද්ධ වෙච්ච සත්‍ය කතාවක්. පින්වතුනි ඇය ආනන්ද හාමුදුරුවෝ ගැන හිතේ තියාගෙන ඇය කලින් අරගෙන ආපහු ගෙදරට පිටත් වෙනවා කියලා. ගෙදරට ගියපු ගමන් ගෙදර කවුද ඉන්නේ? අම්මා. අම්මට මේ කියනවා දැන් අද ගොඩක් ගෙවල් වල මොන හරි දෙයක් කරන්න ඕන නම් දරුවෝ ඉස්සරලාම ගිහිල්ලා කියන්නේ කාටද? අම්මටනේ. ඒ තාත්තට කියන්න බයයි. ඔය කොහේරි යාළුවොත් එක්ක ට්‍රිප් එකක් එහෙම යන්න තියෙනවා නම් කොහේරි ඇවිදින්න යන්න තියෙනවා නම් මියුසිකල් එකක් එහෙම බලන්න යන්න තියෙනවා නම් මම නම් එහෙම ආලා නෑ. මම අවුරුදු 7යි ගෙදරින් එළියට එනකොට ආන්න කාලයක් තිබ්බේ නෑ. අම්මා ළඟට ගිහින් තමයි කියන්නේ ඇගිල්ලෙන් අම්මේ තාත්තට කියලා කැමතිද එන්න. හැබැයි තාත්තගේ අහන්න බයයි. පින්වතුනි අප්පච්චි කෙනෙක්ගේ හදවතේ තියෙන සෙනෙහස අපිට පේන්නේ නැහැ. තාත්තා කෙනෙක්ගේ හදවතේ දරන කැකෑරෙන දරු සෙනෙහස අපිට පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. අපිට දකින්නකොට අප්පච්චි සරයි දරදඬුයි කියලා පේනවා. හැබැයි හදවත ඇතුලේ ඉන්න ලාමක පොත්ගලේ අපි දකින්නේ නැහැ. ඒ ආදරයේ සෙනෙහස අපිට තේරෙන්නේ නැහැ. පින්වතුනි තාත්තා නැති ගෙදර මොකද වෙන්නේ? අපිට හරි පාළුවක් දැනෙනවා. තාත්තා සදාටම අපිව මේ ලෝකේ තනි කරලා දාලා යන්න ගිය දවසට
ජීවිත ඉස්සරට අඩිය තියන්න බෙර බීරි ඇඟට මදි වෙනවා. ඕන පිරිසක් මැද්දට ගිහිල්ලා ඇඟේ පතේ හයිය නැති වුණත් පිටිපස්ස හැරිලා බලනකොට තාත්තා පිටිපස්සෙන් ඉන්නවා කියලා දැනනකොට දරුවෙක්ට රජෙක් ඉන්නවට වඩා හැකියාවක් තේරෙනවලු. පින්වතුනි අප්‍රමාණ ස්නේහසක් තියෙන ඒ ආදරණීය අප්පච්චිගේ ගුණ සුවඳ සිහි කරලාද මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ අප්‍රමාණ ස්නේහස සිහි කරලා යද මේ ලස්සන පින්කම සිද්ධ කරන්නේ. ඒ නිසා ඒ ලස්සන පින්කමේ ඔබට ජීවිතේ අපිට හැමෝම කවදරේ දවසක ගාන යන්න වෙනවා. පින්වතුනි නහිසෝ උපක්කමෝ අත්ති යේන ජහතාන මියරි. මේ ලෝකේ කවදාකවත් මරණ එක නවත්තන්න බේතක් මේ ලෝකේ නෑ. න අන්තලිකේන සමුද්‍ර මජ්ජේ නපබ්බතානම් විවරං පවිස්ස. මොකක්ද කියන්නේ බුදුහාමුදුරු ධම්මපද අට කතාවේ පැහැදිලි කරනවා ගාථාවක්. මහා මුහුද මැද හිටියත් මහා ගල් පර්වතයක් ඇතුලේ හිටියත් තනියම හිටියත් පුදේකලා තැනක ගිහින් හිටියත් අපිට මැරෙන්න වෙනවා. කවදාද දවසක ජීවිතය දාලා යන්න වෙනවා. අදට වසර 5කට 10කට 17කට 27කට 20කට කලින් ආදරණීය අප්පච්චි අම්මා අපිට දාලා යන්න ගියා. අද ඒ ගුණ සුවඳ සිහි කරලා මේ ලස්සන පින්කම සිද්ධ කරන්නේ. මහා මංගල සූත්‍ර අපිට කොහොමද බුදුහාමුදුරුවෝ පැහැදිලි කරේ? මාතා පිතෝ උපට්ඨානං ඒතං මංගල මුත්තම මෞපියන්ට උපස්ථාන කිරීම පින්වතුනි ජීවිතේ මංගල කාරණාවක්. සිංහලෝ වන්ද සූත්‍රයේ සදිසා නමස්කාරයේදී පැහැදිලි කරනවා මාතා පිතා දිසා පුබ්බා ගාතා වාචාරියා දක්ඛිනා දිසා පුත්ත දහරා දිසා පච්චා නිත්තා නිත්තා චෝත්තලා දාස කම්මං කරාහිත්තා බුද්ධං සම්නභාපන. මාතා පිතා දිසා පුබ්බා මෞපිය නැගෙනහිර දිසාවට උපමා කරනවා. එයි පින්වතුනි ලෝකයේ ආලෝකමත් කරන්නේ නැගෙනහිරින් පායන සූර්යයා. අර පරිසරයේ ආලෝකමත් කරන්නේ ඉස්සරලාම නැගෙනහිරින් පායන සූර්යයා වගේම දරුවන්ගේ ජීවිතය ඉස්සරලාම ආලෝකමත් කරන්නේ අම්මයි තාත්තයි. ඒකයි අම්මට තාත්තට වටිනාකමක් දුන්නා. එනිසා පින්වතුනි ආදරණීය අම්මා තාත්තගේ ගුණ සුවඳ සිහි කරනකොට ඇය ආනන්ද හාමුදුරුවෝ ගැන හිතේ දෙයක් තියාගත්තා. ඉස්සරලාම ගෙදරට ගිහින් අම්මා ළඟට ගිහින් අම්මට මේ කතාව පැහැදිලි කරනවා. කොහොම කියන්නේ? අද මට හරි ලස්සන තරුණෙක් මග හමු වුණ ඔහුගේ හඬ හරි මිහිරි හැම මොහොතෙම සිහිවන හැම මොහොතෙම සිහිවන කුල බේදය නැකියා අද මට පැවසුවා එයා අම්මේ මට ගෙනත් දෙන්න ඒරම් රූපය සොයා ඒරම් රූපය සොයා තිත පිස්සෝ හැදුනද හමුවේ කවුරුද අපේ විනාශය වෙනවා නුඹ ඒකට කැමතිද නුඹ ඒකට කැමතිද ඒ ලස්සන කතාවේ හදවත නැවිලුණාවේ කාසියුරක් ඇඳ හිටියත් ඔහු මට හිමි වුණාවේ ඔහු මට හිමි වුණාවේ දියණිය මගේ අහන්න එපා තවත් හිතන්න සිතු පැතු දේ සිදු නොම වෙයි අදහස නැත හරින්න අදහස නැත හරින්න කුල බේදය නැකියා කලයින් පෙන් බී ගියා නොකා
මට ඕනෑමයි එයා මට ඕනෑමයි එයා. ගෙදර ගිහිල්ලා මොකක්ද කියන්නේ? ඇය අම්මට කියනවා අම්මේ ඒ ලස්සන රූපය මට ජීවිතේට මට ඕනේ. අම්මා දැනගත්තා මෙහෙම කියනකොට කවුරු ගැනද මේ කියන්නේ කියලා. අම්මා කියනවා මගේ දොරේ ඒ බුදුහාමුදුරුවෝ ළඟ ඉන්න ආනන්ද හාමුදුරුවෝ. ඒ නිසා ඔයාලා සභාවිතකට දාගන්න. ඒ කතාව ලස්සනට මෙහෙම කියනකොට වැස්සත් ටිකෙන් ටික හිමින් හිමින් වැටෙනකොට හැමෝම මේ විදිහට බණ අහනකොට මම බණ කියනකොට මෙතන ආසනයේ උස වැඩි ඉන්නවා මට මේ ස්වභාවම හොඳට තේරෙනවා. ඉතින් ඒ අතරේ යම් යම් දේවල් පේන්න තියෙනවා. මට හිතුණා එළියේ මට නොපෙනෙන පැත්තේ මෙතන පේන නැහැවනම් එළියේ මට නොපෙනෙන පැත්තේ ඊට වඩා හොඳටම ඇති කියලා හිතුණා. ඉතින් අපි ඒ අතට පොඩි කවියක් කියලා ඉදිරි බණ ටික පටන් ගමුද? එකද? කවි බණ කියනවා දැන් මම මොහොතක ඉඳලා සමහර දෙනෙක් නැත සුවරින්දක වැටිලා එහෙනම් පින්වතුනි ඒ ගැන පොඩිවට හිතලා අවදි කරමු සාදු කියලා හඬ නගලා මොනවද පින්වතුනි දත් නැති සියලා වගේ වාරුව නොමැති කිරි අම්මලා ටිකක් වගේ දැතම නාලල වෙත තබලා බැටි සිටිනේ තව හයින් සාදු කියමු පින්වතුනේ මදි 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 බව තව වැටෙනවා සාතික දෙන්නට තව කල් යනවා බණ කියනමම උඩ විසි වෙන්නට තව හයින් ඔබ සාදු කියන්න මදි 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 බව තව වැටෙනවා සාතික දෙන්නට තව කල් යනවා උඩ ගිය පොඩි හිමි බිමට වඩින්නට තව අයින් ඔබ සාදු කියන්න දැන් තවදී මොකයිද දැන් ඔක්කොම නිදාගත්තාම බණ කියන්නේත් මම බණ අහන්නෙත් මම තෙන්වතුනි මට මේ කතාවත් එක්ක තව අමතරව කුංචි කතාවක් මතක් වෙනවා. දැන් ඉස්සර පන්සල්වල මෙහෙම පැයකමාරේ දෙකේ තුනේ බණ කිව්වේ නැහැ. ඉස්සර බණ කිව්වේ උදේ හවස 6ට නම් පටන් ගත්තේ බණ.
ඒ බණ ඉවර වෙන්නේ පහවදා උදේ 6ට. එහෙම ඉස්සර බණ කියපු සම්ප්‍රදාය ශාසනයේ තිබ්බා. පින්වතුනි එකමත් එක දවසක එක හාමුදුරු කෙනෙක් මේ විදිහටම මේ වගේ පිරිසක් මැද 1000 2000 කට වට වෙලා හාමුදුරු බණ ටික පටන් ගත්තා. ඒ කාලේ ලයිට් තිබ්බේ නැහැ. අපේ කිරියම්මල 100කට මතක ඇති. ඒම කාලයක් තිබුණා. අපේ ජීවිතේට අපි ෆොටෝ විතරයි දැකලා තියෙන්නේ. පෙට්‍රෝල් මැච් එක නේද කියන්නේ මැන්ටලියක් තියෙන. ඒක තියලා තමයි ගොඩක් ගෙවල් වලට එළිය ආරම්භ. පින්වතුනි ධම්සභා මණ්ඩපයේ මැද අර එළිය තියන ලාම්පුව තියන ඔක්කොම වට වෙලා බණ ටික අහනවා. හාමුදුරු වැස්සේ පියාගෙන බණ කියන ගිහිල්ලා දැන් 3කට විතර පස්සේ ඉස්සරලා බලනවා. බලනකොට කවුරුවත් නැහැ ලෝක. මොකද වෙලා තියෙන්නේ? ඔක්කොම ගෙවල් වලට ගිහිල්ලා. එතෙන්ට පුළුවන් හාමුදුරු කියනවා කෙලවරක් නැහැ. කීයදනම් බණිලා කයිද දන්නේ මේ වැස්සේ ගෙදරට ගිහලා ටිකක් නිදා ගන්නට. අර ගෙදර වියලා ටික සීතල වේද දන්නේ නැහැ. සමහර විට පූසා දැනලා දන්නේ නැහැ. එහෙම දෙන්න පුළුවන්. එක්මතුනි හාමුදුරු කතා කරේ කෙනෙක් ඉන්නවලු සමහරවල් බැල. අර හාමුදුරුවෝ හාමුදුරුවෝ මේ කොයි අනිත් අය කියලා. හාමුදුරුවෝනේ පැහැදිලි දුන්නා බලන් හිටියා. ඊයත් ගෙදරට යන්න ගියා නැගිටලා. එයි ඔයා ගියේ නැද්ද කියලා අහනවා. එතකොට මරකේනා කියනවා අනේ හාමුදුරුවනේ ඉක්මන් කරලා ඒ බණ ටික ඉවර කරාට මට ලාම්පුව මෙතන තියලා ගෙදර යන්නත් බෑ. ඔබ වහන්සේ කල්වරේ දීලා ලාම්පුව ගෙදර යන්නත් බෑ. ඒතර කවුද ඉතුරු වෙලා තියෙන්නේ? ලාම්පුව ඇති. මේ යන විදිහට ගියොත් මේ සවුන් කරන අයයි මා විතරක් ඉතුරු වෙනවා. කවුරුත් ඉන්නේ නැහැ. අයියා කියන්න පුළුවන් ආමුදුලින් මංගලවල බාරි ඉවර කරාට මට මේකත් අකුරකින් ඉතින් ගෙදර යන්න. ඉතින් ඒ නිසා මේ ලස්සන කතාව අපි හොඳට අහන්න ඕන. ජීවිතයට දෙයක් අපි එකතු කර ගන්න ඕන. අපි බලන්නට බට්ටි කකාරයක්. වනාලා යන්න. තරාවෙට පාති අද ගොඩක් තැන්වල එහෙම තමයි. මෙහෙනම් එහෙම නැතුව ඇති මම හිතන්නේ. පින්වතුනි ඒ ලස්සන මේ ගෙවෙන මොහොතේ ජීවිතයට කියන මේ ලස්සන කතාවකට අපිට ජීවිතේ කවදරි දවසක දාගෙන යන්න වෙනවා. ජීවිතේ ජීවත් වෙන හැම වෙලාවකදීම හැමෝමත් එක්ක සතුටින් මුදින් ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕන. සාර ධර්ම වලින් සුභෝසිත වෙච්ච ගුණ ධර්ම වලින් පිරිච්ච මිනිසුත් බවට පත් වෙන්න ඕන. බුදුරුවෝ කොහොමද අපිට පැහැදිලි කරන්නේ? සබ්බ බාමස් හතරම කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධහන සාසනං සියලු පව් ජීවිතෙන් දුරු කරන්නට. සිත පිරිසිදුව තියාගන්න කුසල් වඩන්න ඒකයි බුදුහාමුදුරුවන්ට පැහැදිලි. අර ලස්සන සින්දුවක් මට මතක් වෙන මේ සින්දුවේ අවසානයේ කොටසක් තියෙනවා. පඩිය නැගලා උඩට යද්දී අඩිය ගැන සිහි තබා ගන්න. වතුර පුගුරක් පවා දුන්න අය පපුව මැද්දේ ලියාගන්න. මොන තරම්දල ඇතෙක් වූවත් කෝපියාටත් ගරු කරන්ට මధుරු වෙකොටත් හැකිය මේ කය කර උඩග මිනිහක් කරන්න. ජීවිතේමයි. ඒ දෙයන ගන්න මధుරු දුරින් කී දෙනෙක් ජීවිතයක් දැරලා ගියාද? ඒ කවුරුත් එහෙම දැරෙන්න හිටපොන්නේ. කොරෝනා වසංගතයේ වෙලාවේ පින්වතුනි සල්ලි තියෙන මිනිස්සු සල්ලි පාරට විසි කරලා කියනවා මේ සල්ලි ටික අරගෙන අපිට ඔක්සිජන් ටිකක් දෙන්න. ඒ වෙනකොට ලෝකේ සල්ලි වලට ගන්නවත් ඔක්සිජන් තිබුණේ නැහැ. පින්වතුනි මිලියන 6කට ලක්ෂ 60කට ආසන්න පිරිසක් අවුරුදු 10න් 12න් 25න් 30න් 35න් 50න් 60න් 70න් ජීවිතය දාලා ගියා.
ඒ කවුරුත් එහෙම මැරෙන්න බලාපොරොත්තු වෙන්න බයනේ. ඒ පෙරේද දවසක් ඉන්දියාවේ ගුවන් අනතුරකින් 240කට ආසන්න පිරිසක් මැරුණා මතක ඇති. නිකන් නෙවෙයි පණ පිටින් පිච්චිලා මැරුණේ. ඒ කවුරුත් එහෙම මැරෙන්න බලාපොරොත්තු වෙන්න බයනේ. පින්වතුනි මේ ජීවිතය කොතනද කොයි වෙලාවෙද මොන විදිහට අවසන් වේද දන්නේ නැහැ. මොහොතට hina වෙලා යන පුද්ගලයාට ඊළඟ මොහොතේ හම්බ වෙන්නේ නැහැ. අපිට තරහව, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව දේවල් හිතේ තියාගෙන අපිට නඩත්තු කරන්න තව රෝගාණු කාර්යයේ වෙලා නැහැ. ඒ නිසා ජීවිතේ හැමෝටම වෙලාවකදීම සිනහව සමෝණින් සංග්‍රහ කරන්න. මිනිස්සු දෙන්නේ මිනිස්සු ළඟ තියෙන දේවල් අපි දෙන්න ඕන මිනිස්සුන්ට කරුණාව, දයාව, මෛත්‍රිය, ආදරයමයි. පින්වතුනි බුදුහාමුදුර අපිට පැහැදිලි කළේ දිට්ඨාවා අවිදූරේ බා ළඟ ඉන්න දුර ඉන්න තූල මහන්ත මච්චි මරස්ස කරණීය මෙත්ත සූත්‍රේ කොහොමද පැහැදිලි කරන්නේ? කරණීය කළ යුතුයි කුමක්ද කරන්න ඕන මෙත්තක් මෛත්‍රිය කාටද කරන්න ඕන? තූල මහන්ත මච්චි මරස්ස දිග කෙට්ටු පෙරෙන නොපෙරෙන සියලු සත්‍යයට පුළුවන් නම් දවසට විනාඩි 5ක් මෛත්‍රී කරලා නිින්දට යන්න. හැමදාම අපි මොකද කරන්නේ? හැමදාම අපි සමහර වෙලාවට හිතේ යම් ප්‍රශ්න ගැන කල්පනා කරගෙන තව කෙනෙක් ගැන තරහවක් තියාගෙන ක්‍රෝධ ඊර්ෂ්‍යාව තියාගෙන අපි ජීවත් වෙන්නේ. මොකද කෘතඥයි. අපිට පුළුවන් නම් මේ දේවල් නැති කරලා හැමෝමත් එක්ක සතුටින් ජීවත් වෙන්න hina වෙලා සංග්‍රහ කරන්න. පින්වතුනි ජීවිතේ වටිනාකම් පාගෙන්නේ එතකොට පොළොව යට තියෙන මණිකක් කවදාකවත් වටින්නේ නැහැ. ඒක ගොඩට අරගෙන උපදාලා පිහලා කැටයම් කළාම ඒ මණික් ගලේ තියෙන වටිනාකම් තව වැඩි වෙනවා. ඒ වගේ අපේ අතුලාන්තයේ තියෙන හොඳ දේවල් එළියට අරගෙන ඒවා දියුණු කරන්න අපේ ජීවිත මොකද වෙන්නේ? තව ලස්සන වෙනවා. අර දක්ෂ මාලාකාරී කැලේට ගිහිල්ලා ලස්සන මල් හොයාගෙන ඇවිල්ලා මල් මාලාවක් ගොතනවා. පින්වතුනි නූල් පොටේ ලස්සන මල් මාල එකතු වෙනකොට ඒ මල් මාලය ලස්සනයි, වටිනවා, විචිත්‍රයි, දෙවිතුරුයි, රමණීයයි. ඒ වගේ අපේ හිස්ස තියෙන ජීවිතය නූල් පොට වගේ නම් ලස්සන සිතුවිලි සාරධර්ම ගුණධර්ම අපේ ජීවිතය තුළ වන්දනට පුළුවන් නම් අර මල් මාලය වගේ ලස්සනයි, දෙපොළොයි, රමණීයයි, විචිත්‍රයි. ඒතනට අපි උත්සාහ කරන්න ඕන. දුර්ලභව ලැබිච්ච වටිනා මනුස්ස ජීවිතේ වටිනාකම් වැඩි කරගන්න එහෙම. ඔය විදිහට පැහැදිලි කරන ගමන් බුදුහාමුදුරුවෝ අපිට පැහැදිලි කරලා දුන්න කාරණාව ඒක. පින්තුරුනේ කාරණාව මතක් කරන ගමන් අපි ආපහු කතාව පැත්තට යනවා. ඇය ගෙදර ආව ගමන් අම්මට මේ කතාව කිව්වා. අම්මා කියනවා මගේ දුවේ මේ අදහස වහාමතකට ඉවතකට දාගන්න. පින්වතුනි වෙලාවේ ඇයි කියන්නේ මොකක්ද? කුල ભેදය නැහැ කියා කලයෙන් පෑන් වී ගියා නොකා නොබී මිය යන්නේ මට ඕනේ කියලා. ගොඩක් ඉවල්ලෝ මෙන්න මට හම්බුනේ මම මැරෙන්නේ. එහෙම කියනවා ග්‍රාමයේ ගෙදරට යනවා. එහෙම නැහැ හතේ. දැන් හිතන්න එපා පොඩි හාමුදුරු කොහොමද මේක කරන්නේ? මට ඉතින් පුළුවන්. මේ අපිත් එක්ක විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න ළමයි අපිට කියන කතාව. ඉතින් කොහොම වුණත් අම්මා කියනවා මේ අදහස කොහොමද දෙපැත්තට දාගන්න. පින්වතුනි අම්මා කල්පනා කරනවා නොකවනුදී නැරෙනවා කියලා කියනවා නම් මට මේකම සම්පත මගේ දුව. මට වෙන කරන්න දෙයක් නැහැ. එහෙනම් ධර්ම ශාස්ත්‍රයෙන් මම ප්‍රයෝජනයක් ගන්න ඕනේ. මොනවද දන්නේ? ගුරුකම්. සමහර පැතිවල ඉන්නවනේ නේ. ගුරුකම් කරන්න දන්නවා. ඒ ගුරුකම් කියනකොට මට තව කතාවක් මතක් වෙනවා. එලා වැඩිද නවත්තන්න තමතර කතාවේ පාද බලන්න විතරක් කියන්නේ. දවසක් මම පළතුරු වට්ටියක් බලාගෙන එක දේවාලයකට ගියා. ඒ දේවාලය මම මේ කිසිම දෙයක් හැල්ලු කරන අවතක්සේරු කරනවා නෙවෙයි. සමහර දෙයක සත්‍යතාවයක් තියෙන්න පුළුවන්. හැබැයි සීමිත ප්‍රමාණයක්. අනිත් පැත්තේ අසත්‍ය තියෙන්න පුළුවන්. එතන බෝඩ් එකක් ගහලා තියෙනවා.
10 කපුවට. ඒතර එක දෙයයන්ට. දැන් මම කල්පනා කරා හරි අසාධාරණයි වැඩේ කරන්නේ දෙවියන් වැඩේ කරලා දෙන්නේ. දෙවියන්ට එකයි හම්බෙන්නේ. කපුව කීයක් ගන්නවද? 10ක් ගන්නවා. සමහර තැන්වල මිත්‍යාවකට අහු වෙන්න එපා. දෙවියෝ විශ්වාස කරන්න. ඇතැම් සිදුවීම් සමහර වෙලාවලට විශ්වාස කරන්න එපා. මම කියන්නේ සම්පූර්ණ විශ්වාස කරන්න එපා කියලා නෙවෙයි. හැබැයි එහෙම කිව්වා කියලා හෙට ඔක්කොම ටික දේවාලය කරගෙන ඉන්නත් එපා. මේ හාමුදුර බලට කිව්වනේ ඒක ඇත්තකෝ තියෙනවා කියලා නම් මම යන්න ඕනේ උදේම අදහනත් අරගෙන කපුව හම්බෙන්නේ කියලා. එහෙම එකක් නෙවෙයි කියන්නේ. මේ කිසි දෙයක් හැල්ලු කරනවා නෙවෙයි. හොඳ සහ නරක ඇත්ත සහ බොරුව ඕනම දැනක තියෙන්න පුළුවන්. පින්වතුනි කොහොම වුණත් ඒ කල්පනා කරනවා මම දන්නේ ගුරුකම් ධර්ම ශාස්ත්‍රයෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන නැත්නම් මගේ ගුරුවරයාට දෙන්න පුළුවන්. පින්වතුනි රැය වුණාට පස්සේ ගෙදර මිදුලේ ගිනි ගොඩක් ගන්නවා. මිදුලේ මැදින් ගොම මැටි ගා හදන්නේ කුසතන එලා ගිනි ගොඩ කොත් ගසන්නේ 108ක් සූරිය මල් ගෙන එන්නේ වසිමන්තරය ජප කරමින් ඇය ඉන්නේ මල් එක විසි කරමින් ගිනි ගොඩට ඇය මන්තරය ජප කරන කල එවිට තරුණිය යහන සකසාසර සිරුවට හිමියන වාද බලමින් පසු වී ආවට මොකද වෙන්නේ? ඇයි ලස්සනට ආභරණ වලින් සරසුණා. දැන් ඔය තියෙනවනේ කීව ගාන જાති කියලා. ඇහි ගාන දේවා තියෙනවා, නහය ගාන දේවා තියෙනවා, මොලේ ගාන දේවා තියෙනවා, ඇහි පැනේ ගාන දේවා තියෙනවා, තොලේ ගාන දේවා තියෙනවා. ලස්සනට ජීවත් වෙන්න ඕන මිනිස්සු. මම හැමෝටම කියන්නේ ඉන්න ටික කාලේ හැමදේම කරලා ලස්සනට ජීවත් වෙන්න, සතුටින් ඉන්න. ලස්සනට හම්බෙච්ච ජීවිතය ලස්සනට තියාගන්න. පින්වතුනි ඇයත් මොකද කරේ මේ හැම දෙයකින්ම ලස්සන වෙලා හිතන්න දෙවගන ඒ ආවරණ වලින් සරසුනාම කොච්චර ලස්සනද? ඇය හැම දෙයකින්ම ලෑස්ති වෙලා සැරසිලා ගෙදර ලස්සන කුටියක් හදලා එතෙන්ට වෙලා ඉන්නවා. අම්මා සරසි අර ගුරුකම කරන්න පටන් ගන්නවා. ටික ටික රැවෙනවා. ආනන්ද හාමුදුරුවෝ උන්වහන්සේගේ කුටියේ සැතපීලා ඉන්නවා. පින්වතුනි ටික වෙලාවක් යනකොට මේ කියන කිසිම කාරණාවක් මම අමතෙන් කියන දෙයක් නෙවෙයි. ඊට වඩා දේවල් තියෙනවා කියන්න බැරි ඒවා නොකිය මම මේ ටික කියන්නම්. ඔබගේ කාලේ වුණා. පින්වතුනි ආනන්ද හාමුදුරුවෝ උන්වහන්සේ කුටියට වෙලා ඉන්නවා. ටික ටික රැ වෙනවා. ආරේ ගුරුකම කරන්න පටන් අරගෙන තියෙනවා. පසුන විහාරයේ හිමියන් ආනන්ද පෙර දින හමු තරුණිය සී ගුණේ මන්ද
අමුතුම හැඟුම් ඇති වෙයි ආද පතුලින්ද ආනන්ද හාමුදුරුවන්ට ඇයව සිහිනෙන් මැරෙයි පේන්න පටන් ගත්තා. කොහොමද කියන්නේ? මල් දාමයින් හැඩ නිරවත් පිරුණු ලැමයි නිල් නෙත් යුග ගාතින් මට ආඩ ගසනු දැනී විල් මත හංස දේනුවසේ මවෙත ඇදෙයි අල්ලාගෙන ගේරොව නාර වන්න සිටී. මොකද්ද මේ? ආනන්ද හාමුදුරුවෝ කල්පනා කරනවා මම ඇයව ලිඳලා තියනවා නම් මට ඇයි දැන් ඇයව ඊනෙන් මේ විදිහට වෙන්නේ? පින්වතුනි ආනන්ද හාමුදුරුවෝ ගුරුකමට හසු වුණා. දැන් ඔය ළමයින්ට ට්‍රිප් එකක් එහෙම යන්න තිබ්බොත් දැන් ළමයි නැගිටින්නේ නැහැ උදේ පාන්දරනේ. උදේ පාන්දර නැගිටින්නේ නැහැ සාමාන්‍යයෙන් 4ට 5ට නැගිටින්නේ නැහැ ළමයි කියන්නේ මේ අවුරුදු සාමාන්‍යයෙන් අපේ අම්මලා නම් පාන්දර 3ට 4ට නැගිටිනවා. උයන්න පියන්න දේවාල එක්ක නැගිටිනවා. සාමාන්‍යයෙන් අවුරුදු 20න් එහා ළමයි නැගිටිද? නැගිටින්නේ නැහැ කොටද එළිය වෙන්නකම් නිදා ගන්නවා කියලා කියන්නේ. හැබැයි බැරි වෙනා හරි ට්‍රිප් එකක් එහෙම යන්න තිබ්බොත් පාන්දර 1ට විතර කදමරු ටිකක් අරගෙන පාරට වෙලා බලන් ඉන්නවා බස් එකේ යනකනේ. ඔවුන්ට ලස්සන සින්දුවකුත් ඇදලා තිබීදී ලස්සන ලයිට් යනවා බස් එක කස්තුරින්වා මැද කොන්කවු නේ. හැබැයි එහෙම නැගිටලා පාරට වෙලා බස් එක යනකම් බලන් ඉන්නකොට එහෙම නැගිට්ටාම අපි අම්මලා කියනවා මේක මේ වෙනට නැගිටින්නේ අද මේකට මොකද මේ වෙලා තියෙන්නේ කියලා හිතනවානේ. පින්වතුනි ආනන්ද හාමුදුරුවෝ උදේ 4ට නම් නැගිටින්නේ අද නැගිට පාන්දර 2ට. කවුරු බලන්න යන්නද? ප්‍රකෘති බලන්න ගෙදර යන්න. උන්වහන්සේ ඇඟිලි ගන්නවා 6 වෙන්නේ කීයද? මේ අත කතාව. පින්වතුනි ඇඟිලි ගණගෙන ඉන්නවා 6 වෙන්නේ කීයද කියලා. බුදුහාමුදුරුවෝ කොටියට වෙලා කල්පනා කරලා වෙනදට අම්මලා හිතනවා කි වෙනද 4ට නැගිටලා මේ වෙනියට අද මොකද උනේ? බුදුහාමුදුරුවෝ දිවසින් කල්පනා කරලා බලනකොට ඇත්ත කතාව බුදුහාමුදුරුවෝ දැක්කා. බුදුහාමුදුරුවෝ නිශ්ශබ්දව බලාගෙන හිටියා. පින්වතුනි ආනන්ද හාමුදුරුවෝ දෙන්නටක් ගාලා නැගිටලා ඔක්කොම ටික කරලා 6ටත් කලින් පින්න වාදය යන්න පිටත් වුණා පාත්‍රෙත් අරගෙන ඉස්සරලා මගේ කොහෙටද? ප්‍රණෝදේට. නිගමන හිතන්න මොකද Facebook TikTok කියන දේ YouTube කාවලික සජීවී වෙලට අනිවාර්යෙන් යනවා. දැන් මගේ ප්‍රෝල් කෙනෙක් අපේ ඒකවත් තියෙනවා රටේ ප්‍රසිද්ධ YouTube කට්ටිය. ඉතින් අද වාහනේ සමහර විට වෙලාවල් මගේ බයවලට යන්නත් වෙනවා. විනී ප්‍රොඩක්ෂන් එකේ අපි ආයේ නැති. ඉතින් රටේ YouTube කරන අයට අපිට හම් වෙනවා. මම කියලා තියෙනවා වැරදි දේවල් සමාජගත කරන්න එපා. අවුවේ දවසක අපි දිලන්න අයියලා රැට්ට කියලා YouTube නාලිකාවක් තියෙනවා. අයියලා එකතු වෙලා විනී ප්‍රොඩක්ෂන් එකතු වෙලා ඊට පස්සේ ආපහු මොතුගල සර්ලා එකතු වෙලා අපි කට්ටිය එකතු වෙලා අවුවේ දවස්වල කම්පල ප්‍රදේශයේ සාම යාත්‍රාවක් විදිහට අපි බඩු වගේක් බෙදුවා. ලක්ෂ 15කට ආසන්න බඩු වගේක් බෙදුවා. දවස් 4කට විතර ආසන්න කාලයක්. ඒ වෙලාව අපි කතා වුණේ හොඳ දේවල් සමාජගත කරන්න. වැඩිපුරම දේවල් ෂෙයා කරන්නේ කවුද? ශාසනීය දේවල්. මොනවා හරි තැනකින් වැරදුනොත් ඉස්සරලා මොක ෂෙයා කරන්නේ කවුද?
වෙන ජාතීන්ට නෑ. අපේ මිනිස්සු මේ බෞද්ධය. පින්වතුනි වත්තක් තියෙනවා පොල්. ඒ වත්තෙන් ඇහිදෙනව එක පොල් ගෙඩියක්. ඒ පොල් ගෙඩිය බිඳලා බලුවම අපිට කන්න දෙයක් නෑ බොස් වෙලා. අපිට තීරණය කරන්න පුළුවන් මේ ගෙඩිය පුස්නම් මේ වත්තමයි කියන්නේ. ඒ නිසා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් හෝ වේවා ශාසනය වේවා ගිහි පැවිදි හෝ වේවා යන්නේ මඩපාඩුකම් තියෙන්න පුළුවන්. අතලොස්සා බහුතරයක් නෙවෙයි. පින්වතුනි ලංකාවේ කෝටි 2කමාරක් ජනගහන ඉන්නවා නම් අපි කෝටි 1කමාරක් වෙන් කරමු අන්නේ ජාතීන්ට. කෝටියක් නම් සිංහල බෞද්ධ නම් දන්නවද ලංකාවේ කෝටියකට වැඩ කරන්න හාමුදුරුවෝ කීයක් ඇද්ද? නිකන් හිතලා කියන්නේ. කීයද? ලක්ෂයක් වැඩි ලක්ෂයකට වැඩි කෝටියකට වැඩ කරන්න ලංකාවේ හාමුදුරුවෝ ඉන්නේ 30000යි. කොච්චර චෝටි ගානක්ද නේ? එතකොට ටික රකින්නෝනේ කවුද? අපි. ඒ 30000න් 6000කට ආසන්න ප්‍රමාණයක් භික්ෂුන් වහන්සේලා වයෝවෘද්ධයි. උන්වහන්සේලා ශාසනික කටයුතු කරන්න විදිහක් නැහැ. එයින් 12000කට ආසන්න 15000කට ආසන්න ප්‍රමාණයක් පිරිවෙන් ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය කරන පොඩි හාමුදුරුවෝ. එයින් 10-12000ක් තමයි ශාසනික උපසම්පදා ලාභයක ශාසන සක්‍රිය ඉස්සරහට යන්නේ. පුත්‍රා සිරුද කියන ඉන්න ටික අරගෙන ඉන්නවනේ කවුද? අපි. යම් අඩුපාඩුකමක් දැක්කා කියලා අපි ඒක ෂෙයා කරනවා තව කෙනෙක්ට යවනවා පහුගිය දවස්වලදී දැක්කා. මම කියන්නේ ඒවා මේ පිරිසුදු කරනවා නෙවෙයි මම. නමුත් අපි හරි දේ දැක්කොත් අපිට පුළුවන් නම් අපේ දේ රැකගෙන අපි හැල්ලු කරන්න අපේ ආගම. අපි හැල්ලු කරන්න අපේ ජාතිය. ඒ නිසා ඒ දේවල් මැනවින් කරන්න ඕන අපි පරිස්සම් කරන්න ඕන අපි. ඒකයි මම කිව්වේ එදානම් ආග්‍රහණය අවසන් වෙලාවට කියන්නේ කවුද? TikTok, Facebook, YouTube තිබුණේ. පින්වතුනි මේ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ ගියා ප්‍රകൃතික ගෙදරට ගිහිල්ලා. පින්වතුනි දැන් සාරස් ප්‍රകൃති දකින්න ඇති ආනන්ද හාමුදුරුවෝ කොහොම සතුටක් එන්නේ නැද්ද? දැන් හිතලා බලන්නකෝ ප්‍රායෝගිකව. තමන් ආදරය කරන කෙනෙක් හම්බ වෙන්න එන්න කියලා කියනවා. කොහෙද එන්න කියලා කියනවා. යනකොට ඇලි බෝ ගණන් යනවනේ මල් අරගෙන යනවා. ටොපි චොකලට් අරගෙන යනවා. එනකම් බලාගෙන ඉන්නවා එන්නේ නැහැ. එන්නේ නැහැ කියලා කෝල් එකක් දෙනවා එන්නේ නැහැ කියලා. හිතට මොකද දැනෙන්නේ? දුකක් දැනෙන්නේ. බුදුහාමුදුරුවෝ බරණැස් සිසිපතන විගදා ඉඳගෙන දවස් 7ක් සූත්‍රය අපිට පැහැදිලි කරනවා. පීහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං තමන් ආස කරන දෙයක් තමන්ට නොලැබෙති දුක. පීහි විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියං වෙන එක දුක. අප්පී සම්පයෝගෝ දුක්ඛෝ අප්‍රියං එක්ක එකතු වෙන එක දුක. ඒ නිසා එන්නේ කියලා දැනගත්තොත් අරනවා ටිකක් පොලේ ගහලා විසි කරලා යනවානේ. එහෙනම් අපි කියන්නේ නම් මෙහෙම ගන්නෑ වගේ ඉන්නවා. තින්වතුනි ආනන්ද හාමුදුරුවෝ අර වැට කඩුල්ල ගාවට ඇවිදින් ප්‍රകൃතික ගෙදරට අඩිය තියනකොට බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේ ඉඳන් ආනන්ද හාමුදුරුවන්ට හිතින් හිතට කතා කරනවා. බුදු කෙනෙක්ට විතරයි හිතින් හිතට කතා කරන්න පුළුවන්. මේ දෙන්න පුළුවන් එකක් මරුවේ කියලා. ලියන්න ඕනේ, මැසේජ් දාන්න ඕනේ, කෙලින්ම ඊසි කැන්සල්මන්ට් වැඩි කර හැකියි. ඒක කරාට නම් බුදු වෙන්න වෙනවා. පින්වත්නි බුදු කෙනෙක්ට විතරයි හිතින් හිතට කතා කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ හිතින් හිතට කතා කරනවා ආනන්ද හාමුදුරුවන්ට පුතේ කොහෙද යන්නේ? පින්වත්නි ආනන්ද හාමුදුරුවන්ට ඒ විදිහට ඇහෙනකොට බුදුහාමුදුරුවෝ මතක් වුණා. බුදුහාමුදුරුවන්ගේ ගුණ ටික සිහි වුණා. අර බන්ධනිය මිදුණා. දැන් අපි ගමනක් ගිහින් එනකොට කනත්තක් ළඟින් යනකොට නෑ අපි ගමන එනවා ඉස්සරේනවා. ඒක පාරම තනියෙන් යනකොට කනත්තක් එම අරමුණුත් කීයට පාගයිද එතනින්?
100ට 150ටවත් පාගනවානේ. බය නැති ඇත්තින්. හැබැයි එතනදී බය වුණාට අපි මොකද කියන්නේ? ඉස්සල්ලාම හිතට එන්නේ මොකක්ද? ඉතිපිසෝ භගවතා සම්මා සම්බුද්ධ. ඔය අතරේ ස්වාක්කාතුත් කියනවා. සුපටිපන්නක් තියෙනවා උඹලට ගඳටකට. තව දේවලුත් වෙන්න පුළුවන්. පින්වතුනි ආනන්ද හාමුදුරුවෝ වැඩ කඩුල්ල ගාවට ඇවිදින් හිතනකොට බුදුහාමුදුරන් ගොඩ ටික සිහුණා. ඔය මොන බන්ධනයක් යටයි මොකටද? බුදුගුණයට. බන්ධනේ බෙදුණා. ආනන්ද හාමුදුරුවෝ අනිත් පැත්තට හැරිලා ජේතවනාරාමයට ගියා. ධම්සභා මණ්ඩපය ආනන්ද හාමුදුරුවෝ පැත්තකට වාඩි වෙලා හිටියා. ප්‍රകൃති අර තිබ්බ වේදනාවම පින්වතුනි තිබිච්ච හැමදේම ගලවලා විසි කරලා හඬා වැළපිලා ජේතවනාරාමයට ගියා. එන්නදී පැත්තේ වාඩි කෙරුවා බුදුහාමුදුරුවෝ. බුදු කෙනෙක්ට පුළුවන් නැතිලියක් මවල පෙන්නන්න. ලස්සන දෙන්නටම නැති ලස්සන රූපයක් බුදුහාමුදුරුවෝ එක පැත්තකින් මවල පෙන්නවා. ඒ ලස්සන රූපය කලුවට තියෙන කෙස් ටික සුදු වෙනකොට ලස්සනට තියෙන හැම ටික රැලි වැටෙනකොට කෙලින් හිටගත් ශරීර ගෝඩුව ටිකෙන් ටික කුදු වෙනකොට ශරීරය දුර්වල වෙනකොට දත් ටික වැටෙනකොට මේ හැමදේම බුදුහාමුදුරුවෝ වගේ මේක දිහා බලාගෙන හිටියා. කොහොමද දසසුදට පැහැදිලි කරන්නේ? උද්දුමාතක විනීලක විභුබ්බක විච්ඡිද්දක විකායිතක හත වික්කිතක ලෝකිතක පුලවක අට්ටි අවසානට ඇටකට රෝලක් විදියට ඉතුරු වෙලා මහ පොළොවට පස්සේ යන හැටි බුදුහාමුදුරුවෝ දෙන්නට පැහැදිලි කරලා දුන්නා. පින්වතුනි ජීවිතයේ තියෙන යථාර්ථය සහ අනිත්‍යතාවය පැහැදිලි කරලා දුන්නා. අචිරං වතයන් කායෝ පඨවින් අදිසෙස්සති චුද්ධෝ අපීත විඥානෝ නිරත්තංග කලින්දරං කිසිම ප්‍රයෝජනයකට ගන්නට බැරි තරකයන්ක් වගේ මහ පොළොවට පලාගෙන වැටෙනවා. එතකන් ජීවිතය දෙරින්ම අපි අල්ලන් ඉන්නවා. පින්වතුනි ඒ තියෙන ටික කාලේ ජීවිතේ කරන්න ඕනේ ලස්සන පින්කම්. මේක බලාගෙන හිටිය ප්‍රകൃති ජීවිතය යථාර්ථය අවබෝධ කරගෙන මහණුණා. පැවිදි වෙලා විදසුන් පඩලා උතුම් වූ අරහත් භාවයට පත් වුණා. ආනන්ද හාමුදුරුවෝ නම් රහත් වුණේ. ආනන්ද හාමුදුරුවෝ රහත් වෙන්නේ සම්බුද්ධ පරිනිර්වාණය වසර මාස 3ක් ගියාට පස්සේ පළවෙනි ධර්ම සංගායනාව කරන්න කලින් දවසේ රාත්‍රියේ තමයි ආනන්ද හාමුදුරුවෝ රහත් වෙන්නේ. ඒ මතකයේ හැටියට. පින්වතුනි එතකොට ජීවිතයේ එහිමයි යථාර්ථය අපි අවබෝධ කරගෙන අර ටික කාලේ අපිට පුළුවන් නම් සතුටින් ජීවත් වෙන්න. අපිව අම්මා තාත්තා අපිව දාලා ගියා. අම්මා තාත්තා අපිට පැහැදිලි කරලා ගිය ගමන තමයි මොකක්ද? අර ලස්සන කවියක් තියෙනවා. සඳේ සඳකෙන් දෝරේ කරලා මේ සුසානය දෙමාපන්. සැබෑ මිනිසකු සෝබා දහමෙන් උදුරගත්තා දාපන්. අනේ මාවවුලනේ ඇවිදින් කනට කොදුරා කියාපන්. අපි ඔබ පසු පසම එන බව හොරින් යමීට දාපන්. අපිට කියලා ගියේ කවදාරි දවසක මම ගිය ගමන හැමෝට නින්ද වෙනවා. ඒ නිසා අපිට දැන් අතින් අතට දෙන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. හැබැයි හිතින් හිතට දෙන්න දෙයක් පුළුවන්. ඒ නිසා හිතින් හිතට දෙන්න දෙයක් එකතු කරන්ටයි අද මේ ලස්සන දෙයක්ම මේ විදිහට සිද්ධ කරන්නේ. කාල වේලාව වලට ඉක්මලා යනවා. මන්ට බොහෝ වේලාවක් කරුණු කාරණාවක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජීවිතයේ හැටි හිමයි යථාර්ථය හිමයි අපි අවබෝධ කරගෙන ජීවත් වෙන්න ඕන. ඒ නිසා පින්වතුනි අද මේ පින්කම සිද්ධ කරන කලේ ආදරණීය අම්මගේ තාත්තගේ ගුණ සුවඳ සිහි කරලා අවසාන වශයෙන් අම්මා තාත්තගේ වචනයක් කියනවා නම් මට පුංචි කතාවක් මතක් වුණා. මම වලින් කිව්වා මම මහාන වෙන්න එනකොට මට අවුරුදු 7යි. අම්මා තාත්තා අපි ළඟ නැති අඳුර දැනෙන්නේ කවදාරි දවසක ඒ යැත්තු අපිට සලහාටම මේ ලෝකේ තනි කරලා දාලා යන්න ගිය දවසට. එතන අපිට දැනෙන්නේ නැහැ. හැබැයි අත්දැකීමෙන් එක කතාවක් ගන්නවා අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්න කාලෙදී ඒ ළඟ නැති වේදනාව වැඩිපුරම දැනෙන කෙනෙක් ඉන්නවා මේ ලෝකේ. මම හිතනවා
පන්සලේ වැඩ ඉන්න පුංචි පොඩි හාමුදුරුවන්ට. මට මතකයි අවුරුදු 7න් ගෙදරින් එළියට බැහැර එනකොට මම අම්මා ළඟට ගිහින් කියනවා මට මතකයි අම්මේ මට මහාන වෙන්න ඕන. අම්මගේ ඇස් වලින් වැටිච්ච කඳුළු කෙර ටික පිහදාලා තාත්තා ළඟට ගිහින් මං අද වගේ මතකයි මං තාත්තට කියනවා තාත්තේ මට මහාන වෙන්න ඕන. පවුලේ ලොකු දරුවෙක් හැටියට තාත්තට මං කියන ලොකු විශ්වාසයක් බලාපොරොත්තුවක් තිබුණා. මං කිව්වා මං මහාන වෙන්න යන්නේ. ඒ ඇස් වලින් වැටිච්ච කඳුළු කෙර ටික මොහොතකට පිහදාලා මං පන්සලට ආවා. ආව දවසේ ඉඳලා අවුරුදු 7යි අතර ගානක් තියෙන මිදුල් ටික අතු ගන්නට තිබුණා. ධර්මශාලා විහෙර විහාර මන්දිර ටික අතු ගන්නට තිබුණා. අවස්ථාවක් දෙක නැවිලා යතගාලා සමසන් රම්ම තාත්තා ළඟ හිටියා කියලා හිතුණා. පින්වතුනි මෙහෙම ඉන්නකොට මට මතකයි 2009 6 වෙනි මාසේ 7 වෙනිදා මගේ මතකයේ හැටියට මම මහාන වුණා. දැන් මට අවුරුදු 23යි. එදායි මහාන වෙනකොට මට දැනුණා මහා ගිනි ගොඩක් කරට දාගත්තා වගේ. මගෙන් සාසනයට වරදක් වෙයිද? මේ සිවුර පොරවන්න හරි අමාරුයි. හැබැයි කරහන්න හරි ලේසි. පින්වතුනි සිවුර කරට දාගත්ත දවසේ මට මතකයි රාත්‍රියට බඩ ගිනින වෙලාවක් තිබුණා. දහවලට පාත්‍රයට බෙදෙන තන් හැන්දෙන් කොටසක් ඉතුරු කරලා තියෙනවා මහරාත්‍රියේ බඩගින්නට වලදින්න. පීන වෙලා තිබුණත් මට මතකයි ඒ බත් ටික බල දෙනකොට ගමේ ගොඩක් ගෙවල් වල කතා වෙලා තිබුණා මස්සලි හාමුදුරුවෝ කනවා කියලා. ඒ හැම වේදනාවක්ම ජීවිතේ දරාගෙන ජීවිත ඉස්සරහට එනකොට අර කීමලක් තියෙන පඩිය නැගලා ලස්සන හරියක් තියෙනවා හිමින් දෙපා තබා පස්සෙට වැඩි පොඩි සාදුට උන්දොස්තරහනවා ඉක්මන් කරනට බැරිදයි මොරණියගේ මනසතු හනිකට දෙපා තබා පාරේ ගමන් වැඩි දාට ගමේ කොහොමද කියන්නේ පින් බක්වල රගේ වුණ කියා කීවේ මනසතු කිසිම කතා බහක් නැතිව පසෙකට වී වුණු දාට අහංකාරකම බලපංකු කියා කීවේ මනසතු යමෙක් සමග කතා බහක් කරපු දාට මගුල් විසේ ඔරුවට විතියා කීවේ මනසතු ඔය විදියට තිට්ටෝ පින්වතුනි දවසක් අම්මෙක් වෙදුරෙකුයි ඇවිදින් මට දැන් පටියක් දීලා ආරාධනා කරනවා තව දවස් 7කින් මගේ උසස් පෙළ විභාගයේ තියෙනවා දවස් 7ක් බෝධි පූජා තියනවා මම කොහොමද මං ඉන්නා මං පාඩම් කරගෙන හිටිය පොත මොනින් අතට හරවලා මම බෝධිය ළඟට ගිහින් දවස් 7ක් බෝධි පූජා තිබ්බා අර විභාග ලියන නඩුවට මට මතකයි දවස් 7කට පස්සේ මමත් ඒ විභාග ශාලාවෙම ඒ විභාග ලියුවා අපේ ජීවිතවල ආශිර්වාද කරන රමතාවල හිටියේ සමහර ගෙවල් වලට ගියාම අපි අහනවා පුතාකෝ ආමුදුරෝනේ ගෙදරින් දැන් මාස 3-4ක් යනකම් අපි කාමරේ එළියට එන්න දෙන්නේ කන ටිකත් අපි මේස ළඟට ගිහින් දෙනවා තේ කෝප්පේ පවා ළඟට ගිහින් දෙනවා උසස් පෙළට පාඩම් කරනවා පොරේවත් යන්න දෙන්නේ ආමුදුරෝනේ පාඩම් කරන්න අපි ඕන තරම් නිදහස් දීලා තියෙනවා මට මතකයි මම පාසලට වෙලා පාඩම් කරගෙන ඉන්නකොට දැන් අපිට උමත පාඩම් කරනකොට ගමේ දානියක් මලගමක් පාසකෝලයක් වෙලා ආරාධනා කරනවා පින්කමට වඩින්න ඕන. දැන් මට පාඩම් කරන්න තියනවා කිව්වොත් පහෝදෙන් නම් දාන ගියේ නැහැ. මේ ඇත්ත කතා කියන්නේ. ඒ නිසා තේරුම් ගන්න ගොඩක් දේවල් තියෙනවා. පින්වතුනි ඒ හැමදේම පැත්තකට කරන හාමුදුරුවෝ කෙනෙක් පිරිත්තුල් කීයක් නම් ගැට ගහලා ඇත්ත උසස් පෙළ විභාගයක් ලියන තරුණන්ට හාමුදුරුවෝ කොච්චර ආශිර්වාද කරගන්නද විශ්වවිද්‍යාලයට යනකොට දරුවන්ට හැබැයි හාමුදුරුවෝ විභාග ලියන දවසට මොනවාද කියලා හාමුදුරුවන්ට ආශිර්වාද කරනවා හාමුදුරුවෝ විශ්වවිද්‍යාලයට යන දවසේ කොයි ගෙදරින් හාමුදුරුවන්ගේ තනි වතන්යට හාමුදුරුවෝ එක්කාවේ හැබැයි තමන්ගේ දරුවා එතනට යනකොට ඒ නිසා වෙනසක් තියෙනවා. ඒ හැම තැනකදීම අම්මා ළඟ හිටියා නම් තාත්තා ළඟ හිටියා නම් කියලා හිතෙච්ච මානන්තර තිබුණා. මට මතකයි මාත් විශ්වවිද්‍යාලයට යනකොට තනියම ගිහින් ලොකුහාමුදුරුවෝ ඉතරයි. වෙන පවුලේ කවුරුත් අපි
එනිසා ජීවිතේ හැමදේම දරාගෙන මේ ගමනක් යනකොට අම්මා තාත්තා කියලා කියන ජීවිතේ දරුවන්ට සම්පතක්. ඒ නිසා අද මේ පින්කම කළේ අම්මා තාත්තගේ ගුණ සුවඳ සීකරලා. ඒ නිසා ආදරණීය අම්මට තාත්තට මේ පින්පෙත් අනුමෝදන් වේවා. සංසාර ගමනේ කිසිදු සාපේපාසාවකටපත් වේවා. අඩලුඩුවකටපත් වේවා. නිදුක් නිරෝගී සුවයටපත් වේවා. සසර ගමනේ සැපවත් දිවියත්ව බවටපත් වේවා කියලා හැමදෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. පින් අනුමෝදන් කරමු ආදරණීය අම්මට තාත්තට මේ විදියට. ඉරහඳ දිවා රෑ මගේ ලොව එළිය කොට සෙවණලි පුනා යන ඉන තන නොතානියට ඇලදොල වෙලා ගත දාය නොදී මට මව්පියෝ නිවේවා නිවනින් මෙපින්ගෙන අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. අදීතාවම ගෞරවයෙන් මේ පින්කම මේ විදියට සිද්ධ කරන්නට යෙදුණා. දායකත්වයන් විදියට කබරකට පදිංචි පතිරණ මහත්මයාණන් සහ ස්වර්ණමාලී මහත්මිය සහ කේසර ආදරණීය පුතණුවන් එකතු වෙලා පවුලේ ඥාතිතයිශීන් එකතු වෙලා මේ ලස්සන පින්කම ලස්සනට සිද්ධ කරලා සබ්බ දානං ධම්ම දානං විනාති සීල දානයන්ට වඩා ධර්ම දාණයෙන් ආදරණීය අම්මට තාත්තට සීයට ආචිත පින්කම් අනුමෝදන් කරලා මේ පින්කම කරන්නට යෙදුණා. අරමුණු කරගන්නේ වසර 37කට පෙර අභාවයටපත් වූ ඊපි ධර්මපාල පියතුමාණන්ට සහ වසර 14කට පෙර අභාවයටපත් වූ සුමනාවතී ආදරණීය මෑණියන්ට පින් පැමිණවීම සහ වසර 18කට පෙර අභාවයටපත් වන්නට යෙදුණ එස්.ඒ. සුරබීර පියතුමාණන්ට සහ වසර 27කට පෙර අභාවයටපත් වන්නට යෙදුණ ගුණවතී ආදරණීය මෑණියන් ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාති මිත්‍ර හැම දෙනාටම මේ පින්පෙත් අනුමෝදන් වේවා. ඒ අත්ෝ සංසාර ගමනේ සුවපත් භාවයටපත් වේවා. නිදුක් නිරෝගී සුවයටපත් වේවා. සංසාර ගමනේ සාවිපාසාවකටපත් නොවේවා. අඬලුරුවකටපත් නොවේවා. අවසන දින්වත් ඔබ හැම දෙනාටම දෙවියන්ට අප හැම දෙනාටම මේ බුදුන් දැක නිවනින් නිවී සැනසෙන්න මේ උතුම් වූ පින්කම හේතු වාසනාව වේවා කියලා කවුරු සාදු කියන ප්‍රාර්ථනා කරනවා. හොඳයි මේ විදිහට වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච්ච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ